අයියාලුවනි අද අපි බලමු රසටම මාළු කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ දේවල් ටික ලෑස්ති කරගන්න. හලාගත්ත ඉඟුරු සුදුරුණු, අමු මිරිස්, පුරුදු පොතු, රම්පේ කරපිංචා, සියඹලා. හොඳට සුද්ධ කරලා හොදලා කපාගත්ත මාළු. මාළු ටිකට ගම්මිරිස් කුඩු තේ හැඳි 2මාරක් එකතු කරගන්න. කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරන්න. ලුණු රස අනුව එකතු කරගන්න. සියඹලා ටිකට වතුර ටිකක් දාලා මේ විදිහට හොඳට පොඩි කරගන්න. දැන් ඒ ටික මාළු ටිකට එකතු කරන්න. දැන් මේ වගේ හොඳට කවලම් කරගන්න. දැන් වළඳකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වුණාම පලාගත්ත ඉඟුරු සුදුලුණු, රම්පේ කරපිංචා ටික එකතු කරන්න. අමු මිරිස්, කුරුඳු පොතු ටිකත් එකතු කරගන්න. හොඳට රන්වන් පාට වෙන්න බැඳුනම මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරන්න. දැන් මේ වගේ මිරිස් කුඩු ටිකක් බැඳුනම වතුර එකතු කරගන්න. ටික වෙලාවක් ගිහිල්ලා මාළු ටික එකතු කරගන්න. පියනකින් වහලා ටික වෙලාවක් තියෙන්න දෙන්න. ටික වෙලාවකට පස්සේ මාළු ටික පොඩි වෙන්නේ නැති වෙන්න හැඳිමිටින් කවලම් කරගන්න. වතුර ගතිය ටිකක් හිඳුනම ලිප ඔෆ් කරගන්න. දැන් අපේ මාළු එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න.